මෙවර පැවැත්වුණා සාමාන්‍ය පෙළ විභාගයේ 2005. අද ඇවිල්ලා තියෙනවා අපිට රිසල්ට්ස් කියන්න දැන් ළමයි එන ගමන් තියෙන මේ දවස් ටිකේම ළමයි ආවා. ඒකත් එක්ක මෙවර ඇවිල්ලා තියෙනවා ICT රිසල්ට්ස් කියන්න අපේ ළමයි කීප දෙනෙක්. එයාලා කොහොමද අපි බලමු එයාලා ICT පන්ති ඉගෙන ගත්තේ. එයාලා සර් කියපු දේවල් කරාද නැත්නම් එයාලා කොහොමද හැසිරුණේ? මේ දේවල් පිළිවෙලට කරපු නිසා හොඳ රිසල්ට් එකක් ඇවිල්ලා තියෙනවා කියලා අපි බලමු. මගේ නම කවිෂා ප්‍රබෝධනී. මට ICT වලට එකක් තියෙනවා. මම මුල ඉඳලම ක්ලාස් ආවේ චන්න සර්ගේ. ඉතින් චන්න සර් කියපු විදිහට හැම වැඩක්ම කරා. ඒ වගේම පාස් පේපර්, මොඩල් පේපර්ස් මේ හැමදේම කරා. ඒ වගේම තමයි චන්න සර්ගේ වැඩපිළිවෙලත් එක්ක දිගටම වැඩ කරොත් ඒකක් ගන්න එක ෂුවර්. ඒ වගේම තමයි හැමදාම වැඩ කරන්න ඕනි. ඒ කියන විදිහටම වැඩ කරොත් ඉතින් ඔයාට ඔයාගේ රිසල්ට් එක බිල්ඩ් කරගන්නවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. මම තිනේෂි කෞශල්‍ය. මට ICT වලට තියෙන්නේ B එකක්. ඉතින් සර්ගේ වැඩපිළිවෙල ගොඩක් සාර්ථකයි. ඉතින් ඒ වැඩපිළිවෙල දිගටම කන්ටිනියු කරගෙන ගියොත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මගේ නම ගයන්. මට ICT වලට B එකක් තියෙනවා. චන්න සර්ගේ පන්තියාව මේ වැඩපිළිවෙල හොඳයි. ඔයාලත් ඒ විදිහට චන්න සර් කියන විදිහට වැඩ ටික කරගත්තොත් ඔයාලටත් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මගේ නම චෛනාත් අනුජ. මට ICT වල තියෙන්නේ B එක. සර් අන්තිම මාසෙට එකේම පේපර්ස් එහෙම කරනවා. ඒවට ඔක්කොටම මේ ફોකස් එක දීලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ වැඩ ටික කරන්න. මේ ICT වලට ඒකක් දානවා කියන්නේ එච්චර අහලු වැඩක් නෙවෙයි. ICT නම් ඉතින් චන්න සර් අපට IT වලට එකක් තියෙනවා. චන්න සර් තමයි පන්ති ආවේ. චන්න සර් කියන විදිහට වැඩ ටික කරන් ගියාන් පස්සේ ඒකක් ගන්න පුළුවන් වුණා. වෙලාවට සිලබස් කවර් කරලා පාස් පේපර් කරාට පස්සේ ඒකක් ගන්න පුළුවන්. මම කවිතර ගොඩනි මම තනසයක තමයි පන්ති ආවේ. මේ පාර 2005 ඔය පැග්ගේ කුමිට මම චන්දෝ පන්තියලා මට එකක් තියෙනවා. මට ඒ බියක් ගන්න ගොඩක් හේතුනේ තනසයගේ සිලබස් කවර් කරපු ඒවා පාස් පේපර්ස් කරා. ඒ වගේම මොඩල් පේපර්ස් කරා. වගේ දේවල් කරපු ඉඳලා එදිනදා වැඩ එදිනදා කරා. ඒ ඉන්න මට ඉතින් බියක් ගන්න පුළුවන්. මම කියන්නේ තනසයක පන්තිය. මගේ නම අලුදින්සර වාසලගේ. මට IT වලට තියෙන B එකක්. මම 10 11 දෙකේම ගියේ චන්න සර්ගේ පන්ති. මට සර් දීපු මේ පාස් පේපර්, මොඩල් පේපර් දෙකම මම කරා. මට චන්න සර් දීපු අභ්‍යාස හැම පාඩමක් අවසානයේ දුන්න අභ්‍යාස මොඩල් පේපර්ස් සේරම කරපු හින්දා තමයි මට B එකක් ගන්න පුළුවන් වුණේ. සර්ගේ සර්ත් එක්ක හිටියොත් ගේමක් ගහ ගන්න පුළුවන්. මම කියන්නේ IT නම් චන්න සර් තමයි.